Hi guys, ඔයාලට කොහොමද? ඔයාලා හොඳින් ඇති කියලා අපි හිතනවා. ඉතින් ඔන්න මම ඔයාලව එක්කන් යන්න හදනවා නෙළුම් කුළුනේ තියෙන රෙස්ටුරන්ට් එකට. ඉතින් ඔන්න අපි ලංකාවට ආව කාලි තමයි මෙන්න මේ වීඩියෝ ක්ලිප් එක මම කරගත්තේ. ඉතින් අපි ගියා ලෝටස් ටවර් එකේ තියෙන රෙස්ටුරන්ට් එකට ඩිනර් එක ගන්න. මට මතක හැටියට රුපියල් 8,000ක් වගේ තමයි එක්කෙනෙක්ට ඩිනර් බෆේ එක උනේ. මට හරියට මතක නෑ දැන් ටික කාලයක් වෙන නිසා. ඉතින් අපේ අම්මයි තාත්තයි හස්බන්ඩ්ුයි හස්බන්ඩ්ගේ තාත්තයි තමයි මෙන්න මේ ඩිනර් එකට ගියේ. හරිම ලස්සන view එකක් තිබ්බා. මේක rotator restaurant එකක් නේ. හැබැයි හිතපු තරම් කැරකුනේ නැහැ guys. මම හිතුවා ඊට වඩා ටිකක් කැරකේ කියලා. ඒත් මම කල්පනා කරා එතකොට කෑම කන්නත් බෑනේ එච්චර හයියෙන් කැරකුණොත් කියලා. කොහොම හරි ඒක වැඩක් නැහැ. ඉතින් මෙහෙම මෙන්න මේ විදිහට තමයි ඒකෙන් එළිය බලනකොට view එක පේන්නේ. හරිම ලස්සනයි. සෑහෙන වෙලාවක් මම කන්නෙත් නැතුව ඕක දිහා බලාගෙන හිටියා. කෑම ගැන කියනවා නම් මගේ හස්බන්ඩ් නම් එයා කිව්වා ඒක ඕකේ කියලා. කියන්නේ එයාට ලොකු කෑම රසක් නැහැ කියලා කිව්වා. but මට නම් ඒක ප්‍රශ්නයක් නැහැ. මොකද හස්බන්ඩ් කෑම ගැන දන්නවා වැඩි නිසා එයාට කෑමවල එච්චර ලොකු රසක් නැහැලු. ඒ වුණාට මට නම් ප්‍රශ්නයක් නැහැ. අනේ මන් දෙති මට එච්චර කෑම ගැන මම වොරි වෙන්නේ නැහැ. ඒ නිසා වෙන්නේ නැති. ලස්සනයි. ඉතින් ඇතුලේ ෆොටෝස් ගන්නකොට අපේ හැම ෆොටෝ එකක්ම නිල් පාටයි. මොකද මේ ඒක ඇතුලේ ලයිටින් සිස්ටම් එක නිල් පාටයි. ඉතින් ඒ නිසා වෙන්නේ නැති. හැබැයි අපි එන්ජොයි කරා. අපේ අම්මලා තාත්තලාත් එන්ජොයි කරා ඒක. ඉතින් ඔන්නෝම තමයි එදා දවස ගෙවුනේ. හරිම ලස්සනයි. මම ආසයි ඒ රෙස්ටුරන්ට් එකට. ඉතින් ඔන්න ඔය ටික තමයි. ඉතින් ඔයාලත් ගිහිල්ලා ඇති. ඔයාලගේ එක්ස්පීරියන්ස් උත් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මම හිතනවා ඔයාලා මේ වීඩියෝ එක එන්ජොයි කරන්න ඇති කියලා. පුංචි වීඩියෝ එකක් තමයි මම අද ගෙනාවේ. ගොඩක් වීඩියෝ කරන්න ගියාම අපිට ඒ වෙලාව එන්ජොයි කරන්න බැරි වෙනවා. ඉතින් පුංචි ක්ලිප්ස් ටිකක් අරන් ආවා ඔයාලට පෙන්නන්න. ඉතින් ආයෙමත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙනකන් එහෙනම් ඔයාලා පරිස්සමෙන් ඉන්න.